බායට ස්මාර්ට් එක යස් කර නවින්ට ලැබුණේ ලස්සන යෙලෝවිශ් කලයක විතරද. ඇත්තන ඩොක්ට මගේ මූනේ මුකුත් පුරලෑ මක්සේ මුකුන්දන් තිබෙනෑ මට ඕනුනෙත් මගේ මේ අහ පැහලා තිබ සම පය කරන්න තම හැබැයි ඩොක්ට තවදයක් මට ගැරන් කරලා කියන්න පුළුවන් ස්කන කනම් පෑනවා කියලා මොකද මම කරාඩි කරද්දි මගේ නගල් සින්න එක හෙම කොයිල බෙන්ඩ හිද ඒහරිටියක් ඩිස්කල්ඩල තිබේ හැබැයිටික කල් ගිය හැබැයි ඒරියස්ටිකුණක් ෆෑවුණ ඉක්මනින් ෆෑවෙන් නැහැනවි එහම වෙන්න බ්ලිචිං හරි වයිටනින් ක්‍රීම් හරි යස්කරොත් තමයි ය යස් කරපු නැතික හොඳ ඇතර අවුඩොක්ට මගේ ආලුකුත්හෙ මට කිවවා නකල්සොට කිරීමක් හෙම ගන්න කියලා තිබ කළුගතිහෙම ඉක්මට ඇරලය කියලත් කිවවා ඒත් ම ගානගත්තන මොකද පිම්පල් සේමදාගෙන නතිමට මට නතරෙන් නොත්තේ ඒක හොඳයි නවී හයිඩ්‍රකෝනින් මර්කරි ඒවගේම කෝජික් ඇසිඩ් වගේ තමයි වයිටනිං ක්‍රීමට යස් කරන්න ඒව ඇත්තරම ශරීරයට හිත කරයි බොඩිගෙත් ඇප්ලයි කරට කමක්නෑ කියලම යාලුක්ව ඩොක්ට ඩොක්ටරම දේගෙන කියති ඇතරම නවින් බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු වෙන්න ඇත්තරම තප්පර 28ක් වගේ කාලයක් ගත වෙන එවනට ආසාධනය කොයි වෙලා හරි මතුවෙන්න පුළුව කල්ගියත් සමට නිරෝගී බවක් සහ පැහැපත් බවල් ලබාදම සම ක්‍රිය කරන නිසා ඇත්තරම සේෆ් ප්‍රඩක්ටයක් විදියට අපිට මේක හඳුන්නන්න පුළුව